guys, අද තියෙනවා හැව්ලොක් බෝල් එකේ කාමීටක් එකක් ඉතින් අපි යනවා. Hello guys, ඉතින් තවත් අලුත් vlog එකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද තියෙනවා හැව්ලොක් බෝල් එකේ කා මීටප් එකක්. ඉතින් අපි යනවා යසිත් එක්ක වීඩියෝ ඉන්න පිටිපස්සේ. බලමු හැව්ලොක් මෝල් එකට ගිහිල්ලා මොනවද ඇවිල්ලා තියෙන වාහන කියලා. ඉතින් මේ vlog එක වීඩියෝ කරලා සෑහෙන කාලයක් වෙනවා. මට මතක විදියට මං හිතන්නේ ගිය අවුරුද්දේද කොහෙද මේක වීඩියෝ කරේ. ඉතින් මේ වගේ වීඩියෝ කරලා එඩිට් කරන්න නැතුව තියෙන vlogs තියෙනවා මං හිතන්නේ මං ගාව 20ක් විතර. මේ වගේ මීටප් තියෙන බර ගානක්. ඉතින් ටික දාන්න ඒව ටික ෂේප් එකේම ගයිස්. ගොඩක් කට්ටිය ඉල්ලපු දෙයක් තමයි මේ ස්ටාර්ලට් එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අහන්න දෙන්න කියලා. ඉතින් ඇත්තටම මටත් ඒක දී ගන්න බැරි වුණා. මං ගා වීඩියෝ ක්ලිප් එකක් දැක්ක ඇති පරණ මං ඒකත් දාන්න ඕගොල්ලෝ අහලා බලන්න. සද්දේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔන්න අපි ආව ගයිස් හැව්ලොක් මෝල් එකට. ඉතින් කට්ටිය පොඩ්ඩක් ඇවිල්ලා හිටියා. අපි එද්දිත් අපිත් ඇත්තටම අපි ගොඩක් පරක්කුයි ආවා. මීටප් එකට තවත් සුපිරි වාහන සෙට් එකක්ම ඇවිල්ලා තිබ්බා. මම ඔක්කොම ටික පෙන්නන්නම්. බලමු ඕගොල්ලෝ කාර් ටික අඳුර ගනීද කියලා. පුළුවන් සෙට් එක කමෙන්ට් එකක් දාන්න පල්ලෙහින්. බලමු මේ ඔක්කොම කාර් ටික අඳුරගත්ත කොල්ලෝ කවුද ඉන්නේ කියලා. ඉතින් තවත් දෙයක් කියන්න ඕනේ. මේ කොල්ලා ඉඳගත්ත විදියට පොඩ්ඩක් ඉඳගද්දී අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. මම මේ කොල්ලට මුකුත් කියනව නෙවෙයි. ඒත් ඒ කාර් එකේ නම් ගහලා තියෙන්නේ රැප් එකක්. ඉතින් ඕගොල්ලොන්ගේ ওই පිටිපස්සේ සාක්කුවේ ඩෙනිමක් එහෙම දැන් හිටු සමහර සාක්කු වල තියෙනවා බොත්තමක්. ඉතින් අන්නේ බොත්තමක් එහෙම තිබ්බොත් අනිවාර්යයෙන්ම බොනට් එක හීරනවා. ඉතින් ඔය වාහන තියෙන සෙට් එක මචං වාහන වලට පට්ට ආදරේ පේන්ට් එක චූටි ඉරක් ගියත් මචං ආයේ පට්ට අවුලෙන් ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ගැන හිතන්න ඉඳ ගන්න කලින් අනිවාර්යයෙන්ම ඕන පොඩ්ඩක් ළඟපාත ඉන්නවා නම් ආලා බලන්න. ඒ කියන්නේ තරහකට කියනව නෙවෙයි අර පේන්ට් එක පොඩ්ඩක් හීරන සීන් එකක් කරනවා. බොත්තම් අරහෙට මෙහෙට ඇතිල්ලෙද්දි අනිවාර්යයෙන්ම පේන්ට් එක ඩැමේජ් වෙනවා. ඒ ගැන ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. මට කියන්නම තුණා. ඉතින් ඔය දැන් ZX25RR අනම් මනම් බයික් එහෙම දැන් මේ දවස්වල ලංකාවේ තියෙනවානේ. ඉතින් ඕක මම මුලින්ම දැක්කේ දැන් ගිය අවුරුද්දේද කොහෙදනේ මම මේ ගියේ කොහොමද ගිය අවුරුද්දේ ඊටත් කලින්ද මතකත් නැහැ. කොහොමද මම මුලින්ම දැක්කම මං හිතන් හිටියේ මේක හයි කැපැසිටි එකක් කියලා 250ක් කියලා දැනගත්තාම මටත් ඇත්තටම මේක හිතා ගන්න බැරි වුණා. ඊට මොකද්ද කැම් එක? Sony A7 III lens එක? Sigma. මොකද්ද 85ද? Sigma 28 to 45. හොඳයි. ඔන්න guys අපි ඇතුළේ සුපිරි වණ්ඩි ටිකක් තිබ්බා. තව ඉලෙක්ට්‍රික් ටිකකුත් තිබ්බා. ඒ ටික නම් ගත්තේ නැහැ. ඇතුළේ තියෙන වණ්ඩි සෙට් එකක්. ඕගොල්ලොත් බලන්න. guys මේ කාර් එකේ ගහලා තියෙන GTA livery එක livery දී wrap එකද මොකද්ද මන් දන්නේ නැහැ. පිස්සුවක් ඒක ළඟට නිකන් පට්ට ඔයගොල්ලෝ බලන්න කොච්චර ලස්සනද මේක කියලා.
අපි එලියට එද්දිම පොඩ්ඩක් කට්ටිය වට වෙලා හිටිය බලන් ගියාම තවත් මස්ටෑන් සෙට් එකක් බහලා තිබ්බා. ඉතින් අපි ඇතුලේ මං හිතන්නේ විනාඩි 45 පැයක් විතර හිටපු වෙලාවේ තමයි මේගොල්ලෝ ඇවිල්ලා තිබ්බේ. එන ඔන්න වැඩ කෑල්ලක් දාලා ගන්න යන්නේ කොල්ලනේ. Thank you. Thank you. එන සෙට් එක මම මැසේජ් දාන්න. guys ඉතින් මීට් අප් එක ඉවරයි. ඔන්න අපි ගෙවල් බලා යන්නේ අසිත් තියෙන. ඔව් සෙල්ලම් කරන්නත් තියෙනවා. සෙල්ලම් කරන් දින අද හවස ක්‍රිකට් පාරක් ගන්නවලු බලමු මට ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද හිතන්නේ? අද මොකදත් තිබුණේ හිතන්නේ නෑ නේ මායියක්. සෙට් එක. මස්ටෑන් පහක් වගේ මස්ටෑන් සෙට් එක. අවුලක් නැහැ ඉතින්. පොඩි ආදල්යක් කරගත්තා. අපි හිතුවේ ඇත්තටම මේ මෙච්චර සෙට් එකක් ඉඳී කියලා නේ. අපි කලින් පාර මෙච්චර හිටියේ නෑ. අවුලක් නැහැ guys. එහෙනම් තවත් අලුත් vlog එකේ හමු වෙමු එහෙනම්. අපි ගියා. bye.